මේ තියෙන්නේ ඉමෝ Ranger 2 කැමරා එක. අද අපි බලන්න යන්නේ මේ කැමරා එක කොහොමද ඔයාගේ ෆෝන් එකට සෙටප් කරගන්නේ කියලා. මේ කැමරා එකේ night vision, smart tracking, 360 rotatable වගේ options කීපයක්ම box එකේම mention කරලා තියෙනවා. අපි බලමු මේක සෙටප් කරගන්න විදිය. box එක unbox කරාම ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ කැමරා එක. මේක තමයි කැමරා මොඩල් එක. ඊට පස්සේ මේ adapter එකයි ඒකට related වෙන මෙන්න මේ cable එකයි. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මේ start guide එකයි ඒකට related වෙන documents ටිකයි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ road plugs ටික බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම මේ bracket එකත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි මේ box එක ඇතුලේ තියෙන්නේ. මේ තියෙන්නේ කැමරාව. ඔයාලට ඉස්සෙල්ලම පෙන්නේ මේ කැමරාවේ lens එක. ඊට පස්සේ ඔයා බලන්න ටිකක් මෙන්න මෙහෙම පහළට කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ mic එක. මෙතන උඩින් තියෙනවා LED indicator එක. ඔන්න ඊට පස්සේ ආයෙ චුට්ටක් පහළට කරාම ඔයාලට බලා ගන්න පුළුවන් memory slot එකයි ඊට පස්සේ reset button එකයි. දෙකම එකම තැන තියෙනවා. ඊට පස්සේ අපි කැමරාව පිටිපස්ස හැරෙවුවාම ඔයාලට බලා ගන්න පුළුවන් network port එකයි micro port එකයි ඒ වගේම speaker එකත් මෙතනම තමයි තියෙන්නේ. මේ තියෙන්නේ කැමරාව කනෙක්ට් කරගන්න අවශ්‍ය වෙන QR code එක. මෙතන තමයි තියෙන්නේ. කැම් එක කනෙක්ට් කරගන්න අවශ්‍ය නිසා අපි ඉස්සෙල්ලාම ඔයාගේ Wi-Fi එකට කනෙක්ට් කරගමු. ඊපස්සේ ඔයාලට තියෙන්නේ Play Store හරි App Store හරි ගිහිල්ලා search කරන්න Imo Live කියන app එක. ඊට පස්සේ download කරගන්න. download කරාට පස්සේ ඔයාලට තියෙන්නේ open කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ options දෙක එනවා login and sign up කියලා. ඔයාලට already account එකක් තියෙනවා නම් login යන්න නැත්නම් sign up දෙන්න. sign up දෙනකොට ඔයාලට මුලින්ම region එක එනවා select කරගන්න. region එක දාලා ඊට පස්සේ mail එකක් සහ password එකක් ඉල්ලනවා. ඒ දෙකත් දාගන්න. cam එක phone එකට connect කරගන්න ඕන නිසා අපි ඉස්සෙල්ලා cam එක power on කරගෙන ඉමු. දැන් අපි අවිලා ඉන්නේ home screen portal එකට. මෙතනින් ඔයාලට කරන්න තියෙන මුලින්ම add device කියන එක click කරන්න. ඊට පස්සේ පොඩි permission message එකක් එනවා. ඒක ඔයා okay කරන්න. ඊට පස්සේ ඔයාව අරගෙන යනවා QR එක තියෙන තැනට. ඔයාලට තියෙන්නේ QR එක හරියට බලලා scan කරගන්න. මෙන්න මේ විදිහට පොඩි gap එකක් තියලා scan කරගත්තට පස්සේ මේක next කරන්න. ඊට පස්සේ මේකත් ඔයා next කරන්න හරියට කියවලා බලලා. ඊට පස්සේ මේ ස්ටෙප්ස් ටික මේ විදිහට ගියාට පස්සේ මේ next එකෙන් ඔයාට එනවා Wi-Fi password එක add කරන්න. ඊට පස්සේ next කරන්න. දැන් ඔයාලට තියෙන්නේ මේක join වෙන්න. join වුණාට පස්සේ මෙන්න මේ විදිහට cam එක configure වෙන්න ගන්නවා. ඒකට චූටි වෙලාවක් යනවා. එතනින් පස්සේ අපි මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකකට අරන් එනවා. මෙතනදී ඔයාලට පුළුවන් QR එක සේව් කරගන්න. ඒ වගේම cam එකට නමක් ඇඩ් කරගන්න. කැමති විදිහේ නමක් දාලා next කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ notifications ටික බලලා ඔයා මේක skip කරන්න. මේකෙන් later කියන එක click කරන්න. දැන් ඔයා බලන්න වගේ cam එක add වෙලා තියෙනවා. දැන් අපි ආවේ cam එක ඇතුළට. මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙන options ටික. ඒ වගේම cam එකේ view එක. මේ තියෙන cam එකේ view එක. බලන්න මේ පහලින් තියෙන්නේ cam එකේ තියෙන options. මේ පළවෙනිටම තියෙන්නේ PTZ කියන option එක. ඒකෙදි තියෙන කැමරාව ඔයාලට rotate කරගන්න පුළුවන් කැමති විදිහකට. මෙතනට notifications එනකොට මෙන්න මෙතන තමයි notifications පෙන්නන්නේ. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් recording option එක. මෙතනින් ඔයාගේ recordings තිබුණොත් ඒ recordings ටික පෙන්නනවා. ඊට පස්සේ මේකේ live audio කියන option එක බලා ගන්න පුළුවන් ඔයාට.
මේ තියෙන්නේ two-way talk. මේ තියෙන්නේ snapshot option එක. මේ තියෙන්නේ resolution option එක. මෙන්න මෙතනින් ඔයාලට යන්න පුළුවන් cam එකේ advanced settings වලට. ඊට පස්සේ මුලින්ම device name එක, recording settings, එතකොට time zone එක, cloud settings, delete මේ හැම option එකක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. back කරලා මම මේ පෙන්නන තැනින් ඔයාලට මේ cam එක share කරන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. UTech Zone අපිව subscribe කරලා තියාගන්න.